තමයි මේ සමහරු පහර ගහන්නේ. ඒතකොට තව සමහරු කියනවා කොහොමද මෙච්චර කාලයක් මිනිස්සෙගේ දතක් තියෙන කියලා. ඇත්තටම දළදා වහන්සේ කියලා කියන්නේ අපේ ශ්‍රී ගෞතම බුදුරජාණන් වහන්සේගේ දත් 40කින් ප්‍රධානක දත් 4ක්. සාමාන්‍ය මිනිස්සෙක් දත් 32ක් නම් බුදුරජාණන් වහන්සේගේ දත් 40ක් තියෙනවා. විශේෂයෙන් ඒක තමයි බුදුරජාණන් වහන්සේ කෙනෙක්ගේ 33 මහා පුරුෂ ලක්ෂණ වලින් එකක් තමයි මේ දත් 40ක් පීඩා සිඳීම. උඩ යන්නේ 40ක් සහ යට යන්නේ 20ක් සහ උඩ යන්නේ 20ක් කියලා දත් 40ක් පීඩා තියෙනවා. ඉතින් ඒකෙන් මේ රදනක දත් 4 තමයි දළදා වහන්සේලා සතර දළදා විදිහට හඳුන්වන්නේ. එතනොත් අපේ දළදා මාලිගාව වැඩ සිටින්නේ උඩහනුවේ බුදුරජාණන් වහන්සේගේ උඩහනුවේ වම් කොටසේ තියෙන ඒ දළදාව තමයි වැඩ සිටින්නේ. ඉතින් ඉතින් අර සමහර කියන්නේ මේක මෙච්චර තියෙන විදිහ නෑ කියලා පුරුෂයෙක්. අමතක කරන්නේ මේ කතා කරන්නේ සාමාන්‍ය මිනිස්සෙක් නෙවෙයි මේ කතා කරන්නේ බුදුරජාණන් වහන්සේ ගැන. විශේෂයෙන් තුන් ලෝකයේ විවර කර කෙලසුන් නැසූ බුද්ධිමත් මේ ලෝකේ පහළ වෙන්න පුළුවන් මිනිස්සෙක් ළඟා වෙන්න පුළුවන් ශ්‍රේෂ්ඨතම ස්ථානයේ ළඟා වෙච්ච කෙනෙක්. බුදු කෙනෙක් අදිෂ්ඨානයක් කරොත් ඒ අදිෂ්ඨානය ඒක ඒ සක්වල පවතින තුරුම පවතින විශේෂයෙන් ධාතු පරිනිර්වාණය දක්වා තියෙනවා. ඉතින් ඒ ධාතු පරිනිර්වාණය දක්වා දළදා වහන්සේ වැඩ සිටිනවා. විශේෂයෙන් තවත් බුදු කෙනෙක් පහළ වෙන කම්ම ඒක ඒ විදිහටම පවතිනවා. බුදු කෙනෙක් අදිෂ්ඨානයක් කරොත් ඒ අදිෂ්ඨානය නිසා තමයි දළදා වහන්සේලා වැඩ සිටින්නේ. විශේෂයෙන් බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑමෙන් පසු ඉතුරුනේ ධාතුන් වහන්සේලා 7 නමයි. අනිත් සියලු ධාතුන් වහන්සේලා කොටස් වලට එළිය. ඒ ධාතුන් වහන්සේලා අතරින් 4 නමක් තමයි දළදා වහන්සේලා විදිහට සතර දළදා ඉතුරුනා. ඒ සතර දළදා වලින්